වෝල්ඩමෝට් පැවතෙන්නේ ගෝන්ට් පවුලෙන්. ඔවුන් තමයි සලසා ස්ලිතරින්ගේ අවසන් ජීවත්ව සිටි ඥාතීන්. සලසා ස්ලිතරින් කියන්නේ හොග්වර්ඩ්ස් පාසලේ ආරම්භකයින් 4 දෙනාගෙන් එකෙක්. ඔහුට සර්පයන් සමග කතා කළ හැකි අතිශය දුර්ලභ හැකියාව තිබුණා. ගෝන්ට් පවුල ඔවුන්ගේ මුළු ඉතිහාසය පුරාම පිරිසිදු මායාලේ ඇති පවුලක් ලෙස සැලකුණා. වෝල්ඩමෝට්ගේ මව වූ මෙරෝප් ගෝන්ට්, ඇගේ පියා මාවෝලෝ ගෝන්ට් සහ සහෝදරයා මෝෆින් ගෝන්ට් විසින් නිතරම ශාරීරික හා මානසික වශයෙන් පීඩාවට පත් කළා. ඇයට තවමත් මායා හැකියාවන් ප්‍රකාශ වී නොතිබූ නිසා ඇය ස්ක්විබ් කෙනෙක් ලෙසද සැලකුණා. ගෝන්ට් පවුලට කලක් විශාල ධනයක් තිබුණත් පරම්පරා කිහිපයකට පෙර ඒ සියල්ල විනාශ වී තිබුණා. අවසානයේ ඔවුන් සතුව ඉතිරිව තිබුණේ සලසා ස්ලිතරින්ගේ ලොකට් එක සහ පවුලේ උරුම මුද්ද පමණයි. එම මුද්ද ඇත්තටම ඩෙත්ලි හැලෝස් 3න් එකක් වන රෙසරෙක්ෂන් ස්ටෝන් එකයි.